ඔන්න එහෙනම් අද තියන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලපු ලංකාවේ අපි කටුකම්බි කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන රෙජිස්ටර් Suzuki DRZ 400 SM 2009 කියන බයික් එක. ඒ වගේම මේ බයික් එකත් සෙල් ගන්න තියෙන බයික් එකක්. ඉතින් මේ බයික් එක ගැන කතා කරන්න කලින් බැලූ බැලමටම ඔයාලට පේනවා ඇති. මේ බයික් එක නිකම්ම නිකන් DRZ 400 SM බයික් එකක් එහෙම නෙමෙයි. Zeta, Z-Carbon වගේ බ්‍රෑන්ඩ්ස් වලින් එන ආෆ්ටර් මාකට් බඩු වලින් පිරුණ fully modified බයික් එකක් කියලා. ඉතින් මොඩිෆිකේෂන්ස් ගැන කතා කරන්න කලින් අපි මේ බයික් එකේ හිස්ටරි එක පැත්තට ආවොත් මෙන්න මේ බයික් එක ලෝකෙට පළවෙනියටම හඳුන්වලා දෙන්නේ 2006 එකේ. ඒ ජපාන් වල Suzuki කියන සමාගම. ඒ වගේම මෙයාලා මේ DRZ බයික් එක DRZ 400, DRZ 400E, DRZ 400S සහ මංගාව තියෙන මෙන්න මේ DRZ 400 SM කියලා කැටගරි 4කින් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ කැටගරි එකේ DRZ 400 SM කියන මෙන්න මේ බයික් එක අයිති වෙන්නේ සුපර්මොටෝ කියන බයික් කැටගරි එකට වගේම ඒ කැටගරි එකේ එන අනිත් බයික්ස් තුනත් එක්ක මේ බයික් එකේ ස්පෙෂලිටි එක වෙන්නේ මේ බයික් එක අපිට 17-inch wheels, road tires, ගොඩක් powerful Brembo brake system එකක් එක්කම upside down forks වගේ ගොඩක් features include වෙනවා. දැන් අපි ඔහොම මේ බයික් එක පැත්තට ආව ගොඩක් අය මේ බයික් එකට කටුකම්බි කියන්න හේතු වෙන මේ විදිහේ කටුකම්බි ඩිසයින් එකකින් එන බොඩි කිට් එකත් එක්ක අපි දැන් මේ බයික් එකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් වලට ආවොත් මේ බයික් එකේ exhaust note එක උඩරිම එළියට ගන්න උදව් වෙන ලංකාවේ ටිකක් expensive Yoshimura RS4 dual exhaust system එක, original titanium nut, SDG brand එකෙන් ආෆ්ටර් මාකට් sheet එකක්. දැන් අපි ඔහොම මේ බයික් එකේ අනිත් side එකට ආවොත් Yoshimura TMR MJN ආෆ්ටර් මාකට් carburetor එකක්, Devol brand එකෙන් radiator guard එකක්, KNN ආෆ්ටර් මාකට් air filter එකක්, Z-Carbon brand එකෙන් අපිට බයික් එකේ මේ side එකේ වගේම එහා පැත්තේ ඒ විතරක් නෙමෙයි chain guard එකෙත් අපිට carbon fiber parts එක බලා ගන්න පුළුවන් විතරක් නෙවෙයි Hammerhead brand එකෙන් ආෆ්ටර් මාකට් gear shifter pedal එකක්, ආෆ්ටර් මාකට් chain එකත් එක්කම ආෆ්ටර් මාකට් rear chain sprocket එකක්, Tia brand එකෙන් අපිට ආෆ්ටර් මාකට් fog light එකක්, Autex brand එකෙන් මෙන්න මේ විදිහේ ආෆ්ටර් මාකට් part එකක් එක්කම Zeta brand එකෙන් clutch and brake lever, Zeta brand එකෙන් clutch and brake lever guards, Zeta after market gas fuel cup එකක්, Zeta brand එකෙන් visor holder එකක්, Zeta top bar clamp stabilizer එකක්, Zeta handlebars සාරවා මේවා මේකේ තව after market බඩු කතා කරනවා නම් සෑහෙන්න තියෙනවා. ඉතින් වෙනද කියන වගේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් කියන්න අමාරු නිසා අපි දැන් මේ බයික් එකේ engine specifications පැත්තට ආවොත් 398cc 4-stroke liquid cool engine එකක් එක්කම single cylinder DOHC එහෙමත් නැත්නම් dual overhead crank liquid cool engine එකක් එක්කම RPM 7600කදී horsepower එක 40ක් විදිහට RPM 6600කදී newton meter 39ක torque එකකුත් අපිට මේ යකාගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියපු හැම දෙයක් එක්කම ඔයාලටත් මෙන්න මේ genuine registered DRZ 400 SM 2009 බයික් කියන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලට මේ බයික් එකේ prices ඇතුළේ මේ බයික් එක ගැන තව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මම මේ වීඩියෝ description එකේ මේ බයික් එක ඇතුළේ මේ බයික් එක ඕනගේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. ඊළ අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න. එහෙනම් අපි දැන් මේ පට්ට ලවුඩ් යකාව රයිඩ් කරලා බලමු.